මං හිතන්නේ දැන් වෙලාව 1:20යි. අද උදේ ඉඳන් උදේම නැගිටලා YouTube channel එකට වීඩියෝ එකක් එඩිට් කරා. ඊට පස්සේ වොෂ් එකක් දාගත්තා. දැන් බඩගිනි හොඳටම කන්න යන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා. shopping යන්නත් තියෙනවා. ඉතින් කාලා ඉවර කරා. ඉතින් මං දැන් එළියට යන්න ඕනේ shopping කරන්න. මොකද උයන්න ඕනේ. ඊට කලින් මම ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න කියලා හිතුවා. මේ අපේ kitchen එක මේ තියෙන්නේ. open kitchen එකක් තියෙන living room එකත් එක්කම මම ඔයාලට මෙන්න මේක තමයි පෙන්වන්න හිටියේ. මේ තමයි මගේ යාළුවෝ group එක. අපි 8 දෙනෙක් හිටියා මුලින්. එක ජපානි girl කෙනෙකුත් හිටියා. ඒ girl ආපහු ගියා. දැන් ඉන්නේ මේ කට්ටිය. ඉතින් අපි මේ ටික kitchen එකේ fridge එකේ ගහලා තියෙන්නේ. දැන් මම යනවා 2යි වෙලාව. shopping කරන්න S2 එකට යන ගමන් ගැලරි එකකට ගිහලා TK Maxx එකට ගියා. පොඩි බඩුවක් ගන්න ඔයාලා දකින්න ඇති. දැන් S2 එකට යන්න ඕනේ. මේ අද ඉරිදා දවසක් නිසා මෙහි ගොඩක් shops 4-5 වෙනකොට වහනවා. ගෙදර ආවා. මන්ට ආව එළිය මාරම රස්නේ මේ දවස්වල. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම මොනවාද shopping ගිහිල්ලා ගත්තේ කියලා. බෑග් එකක් තියෙනවා. මේ තමයි අද S2 එකේ බිල. ඉතින් මම ගත්තා මුලින්ම ginger garlic paste එකක්. ගෙදර තිබුණු එක ඉවර වෙලා. ඊට පස්සේ බිස්කට් එකක් ගත්තා. මේ අර ලංකාවේ තියෙනවා වගේ මේකත්. යෝගට් ගත්තා. මෙහි flavored yogurt තියෙනවා. මම normal yogurt කන්න කැමති නෑ. මේ yogurt වල මෙහෙම දාලා තියෙනවා chocolates එහෙමත්. ඉතින් මම strawberry එකෙන් දෙකයි chocolate normal yogurt එකේ chocolate තියෙන එකකුයි තමයි අරගත්තේ. ඊට පස්සේ buns ගත්තා. බිත්තර තියනවාද කියලා. මේක මේ sausages packet එකක්. spicy එක මා රසයි. ඊට පස්සේ තව ගත්තා මෙන්න මේ laundry pods මේවට කියන්නේ washing machine එකට දානකොට මේක දැම්මම මොනවාවත් washing liquid දාන්න ඕනේ නෑ. ඉතින් ඒකකුත් ගත්තා. මේකේ 15ක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අද ගත්තේ. වැඩි දෙයක් ගත්තේ නැහැ. ගෙදරක් තියෙනවා එක දේවල්. ඉතින් මේ ටිකට මට පවුම් 14ක් විතර ගියා S2 එකෙන් ගන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් මම TK Maxx එකෙන් මොකද්ද ගත්තේ කියලා. ඒකට ගියම මේක ගන්න තමයි. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති. eyelash and eyebrow set එකක්. ඉතින් මගේ මේ brush එක කැඩිලා මම විසික් කරා. ඉතින් ඒක නිසා මට එකක් ගන්න වුණා. ඉතින් ගන්න තමයි TK Maxx එකට ගියේ. දැන් වෙලාව 3යි කාලයි. කාමරය අස් කරන්නත් තියෙනවා. පේපර් එකේ වැඩ වගේකුත් තියෙනවා. ඒ වගේම තමයි මේ ගෙනාපු වල ටික අස් කරන්නත් ඕනේ. බලමු මොකද කරන්න කියලා.
around like an ocean in my head. මේ ඉතින් මං චුට්ටක් මගේ පේපර් එකේ වැඩ වගේක් කරා. ඉතින් මොකද මේ මම සුපර්වයිසර් එක්ක කලින් ඉඳලම වෙන පේපර් එකකට වැඩ කර හිටියේ මගේ PhD එක ලැබෙන කොටත්. ඉතින් තාම මේ පේපර් එකේ වැඩ ඉවර නැහැ, අන්තිම ටික තමයි යන්නේ. දැන් මේ පේපර් එකේ අදට වැඩ ටික කරා ඇති වගේ කියලා හිතුණා. කාමරය අස් කරන්නත් ඕනේ. පිස්සන් කොටුව වගේ වෙලා තියෙන කාමරේ. ඉතින් බලමු එහෙනම් කාමරය අස් කරලා ඉමු.